මිස්ටර් උද්දික අපි පරක් වුණාද මන්ද ටිකක් මං හිතුවා මීට කලින් එයි කියලා. එන්න හිතේ මූ ලත වෙනවා. මොකක්? මොනවද ඒ කියන්නේ? නෑ මේ අපේ කොල්ල පරක් වුණා ජුට්ටා. පුතාට දැන් එක්සෑම් එකම එනව නේද? පාඩම් එහෙම කරන වෙදි දැන්. පාඩම් මූ කරන්න පාඩම් මූ කරන්න පාඩමක් නෑ. මූ කරන්නේ දවසම කාමරේ ඇස්තර ඉංගගෙන රැප් අහලා ඉන්න හරකෙක් ඔය. නිකන් දවස් වලට යාළුවොත් එක්ක ක්‍රිකට් ගහලා රෝන් දෙක ගා ඉන්නවා. දැන් උඹට ඒකට අපේ කොල්ලා ගේමයි දවසම කරන්නේ පාඩම් කරන එක. කෙල්ලෝ යාළුවෝ නම් ටිකක් ආශ්‍රය කරනවා. කොල්ලෝ යාළුවෝ නම් ආශ්‍රයක් නෑ වැඩිය. ඉන්නේ අර කසුන් කොල්ලා තමයි. ඔය දැනුත් කසුන් කොල්ලා ගෙදර ගිහලා එන ගමන් කියලා මට කෝල් එකක් දුන්නා. අංකල් ටොයිලට් එක කොහෙද තියෙන්නේ? ඉතින් ඔබට හැරෙන්න. අංකල් පින්තිරියට තව අක්ක කෙනෙක් කර නංග කෙනෙක් කර ඉන්නවද? නෑ පින්චරේ නෑ දෙකම පුතා. මේ උද්දෙකට ඉන්නේ ඉතින් එක කොල්ලයිනේ. ඈ? එතකොට මේ කාමරේ ගෝනික්කොත් ඉන්නවා. ඒක මෙය අපේ කොල්ලගේ කාමරේනේ. අපේ කොල්ලා එහෙම නෑ. කුණු වර්ප තියෙන සින්දු මුකුත් ආන්නේ හරිම පිළිවෙලයි. අර කොරියාවේ ඉන්නේ කවුද? කොල්ලෝ කට්ටියක්. අන්න ඒ කොල්ලොන්ගේ සින්දු වහන්නේ දවසම. දැන් නම් කසුන් පුතාලා ගෙදර ඉඳන් එන්න. මේ එන්නේ කියනකොටම තාත්ති මං ආවා. පුතා මගේ වටවලයා දැන් පුතා ඕ ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නෑ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුර්සියේ වැඩ හොඳට පුළුවන්. ඔයි දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන් ඉන්න. රබවලයා අපේ වටවලයා අපේ ගෙරේ පුතා තේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ ගන්නයිලා එක්කනෝ. මේ උද්දිගුතෝ අවංගවට නම් එන්න එපා